නංගේ මගේ ඔළුව පොඩ්ඩක් ආගේනවා අත ගන්න බෑද චුට්ට අනේ අයියේ පෙන්ඩෝල් දෙකක් බීලා නිදා ගන්න එතකොට අඩු වෙන්නේ ඇයි අප්පා ඔයාලා බෑ බැරිමද බෑ ඉතින් එහෙනම් තේරියක් අත හදලා දෙන්න ඕන බඩගින්න ඒකත් හදා ගන්න ඇයි අප්පා මට මේ කියන්නේ හැම තිස්සෙම දවල්ට දෙකෙන් එකක්වත් කරන්න බෑ එහෙනම් ඊළඟ දවසේ එනවා කොහෙනම් මේ TikTok වීඩියෝ කරන්නයි අරකයි මේකයි ෆොටෝ ගහන්නයි ෆෝන් එකේ මෙහෙම ඉල්ල එනවාකෝ දෙනවා බම්බුව අනේ අප්පා යේ ඇයි ඊම හදා දෙන්නම් ඇයි අප්පා එතකොට හරි අනේ ආදරේ තේරුම් ගන්න විශ්වාස කරන්න රැක ගන්න පරිස්සම් කරන්න ඒ වගේම තමයි ඒ ආදරේම පරිත්‍යාග කරන්න වෙච්ච දවසට ඒකත් කරන්න මොකද අපිට කොච්චර රිදුනත් අපි කොච්චර දුක් වුණත් යන්න යන ආදරයකට දෙන්න පුළුවන් උපරිම වටිනාකම තමයි අත්තරින එක මේ එයාගේ උනාද කමක් නෑ ටිකක් මගෙත් ඇති මාවශී කරවයි ඔබගේ රූසලී යන්න යනවද Nope. Yep. Nope. හලෝ නම්බර 45න් ඒ ගෙදරට රැට කන්න එළවලු බත් පැකට් එකක් ඕඩර් කරන්න 45න් ඒ ගෙදර රැට කන්න එළවලු බත් පැකට් එක රැට කන්න එළවලු බත් පැකට් එක රැට කන්න එළවලු බත් පැකට් හරියට පුළුවන් හෙලෝ මං එළවලු බත් පැකට් එක මාව රැට කන්න අම්මේ මේ අද යාළුවෙක්ගේ ගෙදර පොඩි පාටියක් තියෙනවා. මම පොඩ්ඩක් එහෙට ගිහින් එන්නද? හා ඉතින් මට මොකද? ඵලයන්. හැබැයි මේ ගෙදර ආයේ පස්පා ගන්න දෙන්න එපා. එච්චරයි. කොහෙද ඉන්නේ කියලා. ඕනේ ඉතින් මම කොහෙද ඉන්නේ කියලා කියන කෙනාට මම මංගාන දෙනවා ලොකු මොකක්ද? මොකුත් නෑ. මම නම් විශ්වාස කරන්නේ මම කුසේ මාස 9ක් දරාගෙන ඉඳලා මේ ලෝකයට ගෙනාපු මගේ පුතා ලොකු වෙලා තවත් ගෑණියෙක්ට ගෞරවය කරන්න දන්නේ නැත්නම් මට හැන ගහන්න ඕනේ. කියන්න. ඔයාගේ අම්මා සනීපෙන් ඉන්න මේ මං නුවර බස් එක ආවේ. මේ තියෙනවා නුවර බස් එකක් තියෙනවා එහෙම වෙන්න පුළුවන්. අද පැයක් විතර ක්ලාස් තියෙන්නේ.
මේ මිනිස්සු කියව A2 minus කරලා හොයදවා. हाय इसका टकरा आराम වැඩේ පටන් ගනි. මයිලියට යන්න. බෙඩ් ෂීට් එක ජරා කරන්නේ. මිනිස් සිරුරේ වේගවත්ම ඉන්ද්‍රිය කුමක්ද? මිනිස් සිරුරේ වේගවත්ම ඉන්ද්‍රිය මේකට කුමක්ද? ගන්න නැතුව කියන්න පුළුවන් අපි නම් ඉතින්. දන්නේ නේද? අපි හම්බ කරොත් අපි කනවා. කොහොමද චීන භාෂාවෙන් කියන්නේ? 阿比汉巴卡洛斯阿提卡纳瓦 යකෝ සිංහල වගේමනේ. දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවා නම් කවුද වැඩිපුර කියවන්නේ? කවුද ෆනීම? කරන වැඩේ අනාගන්නේ කවුද? ඇඩ්වයිස් දෙන්නේ කවුද? වැඩිපුර කේන්ති යන්නේ කාටද? වැඩිපුර නිදාගන්නේ කවුද? කවුද බොරු කරලා තියන්නේ? හොඳම කිස මීමන පොඩියට පාප පුතේ රස්සක් එන්න වගේ බලපන් වැලේ රෙදි දිනවද කියලා. මේ වැලේ කොත්තා සිරෙදි මු ඔක්කොම හෙළුවේ. මට පිටපලේ තොගිනේ. උඹේ අතින් අල්ල යන්න හිටියේ කතර ගම අපේ ආදරේ නතර උනේ අතර මග ඔලු කරගේ විකාරෙන් වගේ හතර අත උඹේ නම්බරේ අන්තිම අංකේ 47 උඹේ පස්සෙන් එන්න ඉස්සර තිබ්බ ඉස්සෙක් නම් දැන් ඉස්ස නෑ සතුරෙන් ඉන්න